ලොව විශාලතම සිදුර ඔබට වැටීමෙන් වැලකී සිටීමට අවශ්‍ය එක් ගැඹුරුම් සිදුරක් තිබේ නම් එය නමින් ශෝෂයි ටියන්කෙන්ය. මීටර් 660ක ගැඹුරින් සමන්විත චීනයේ පිහිටි මෙයට යමෙකු වැටීම නියත වශයෙන්ම මරණ දඬුවමක් වනු ඇත. කෙසේ වෙතත් ඔබ ඔබේ පාද මෙහි තබා ගැනීමට සමත් වුවහොත් මෙම අතිශය භයානක සිදුර ඇත්තෙන්ම අලංකාර දර්ශනයක්ද විදහාපානු ලබයි. තවද මෙම සිදුර බොහෝ දෙනෙකු හඳුන්වනු ලබන්නේ ස්වර්ගීය සිදුර ලෙසයි. මේ සෑදී ඇති බවට සැලකෙන්නේ උල්කාපාත ගැටීමෙන් හෝ ජලකාදනයකින්ය. ඇතැම් නිගමනවලට අනුව කාලයත් සමග ප්‍රදේශයේ උපනිවර්තන දේශගුණය අධික වර්ෂාපතනය සහ දැඩි තාපය මෙම භූමියේ තිබූ සුවිශාල දැවැන්ත පර්වතයක් වසර ගණනාවක් මුළුල්ලේ ක්ෂයකර දමා ඇති අතර අද අප දකින මෙම දැවන්ත ගිලා බැසීමේ සිදුර එමගින් නිර්මාණය වී ඇති බවත්ය. ශාක හා සත්ව විශේෂ 1250කට වඩා අධික සංඛ්‍යාවක් සිටින මෙම ස්ථානය ජෛව විවිධත්වයෙන්ද පරිපූර්ණය. එම ජීවින් අතර වලාකුළු සහිත දිවියා සහ චීන යෝධ සැලමැන්ඩර් වැනි අති දුර්ලභ විශේෂයන් සඳහන් කළ හැකි අතර ඔබ ස්වභාදහමට ආදරය කරන්නෙකු නම් සහ ඔබ සංචාරය කිරීමට කැමති අයෙකු නම් මෙම භූමියට වැසි සමයේදී යාමට මම යෝජනා කරමි. මන්ද එහිදී මෙම භූමි කොටස යම් තරමක් තෙත් විය හැකි නමුත් වර්ෂාව කෙමෙන් කෙමෙන් වැඩිවීමෙන් මෙහි ඇතිවන දිය ඇල්ල ඇදහිය නොහැකි තරම් මනරම් දර්ශනයක් ලබා දෙන නිසාවෙන්මය.